ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පවතින දෙවන ටෙස්ට් තරඟ නියෝජනය ක්‍රියාත්මක වුණා. ඉතින් අද දිනය ගැන කතා කරනකොට අද දිනේ මේ දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනේදී අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් ශක්තිමත් ස්ථානයක ඉන්න ඔයලා කිව්වොත් මම දැන් නිවැරදි බංග්ලාදේශින් ඉනිමාල දිනේදී නිමාල පොතන ලකුණු 244 අපි නොහිතපු විදිහට ටයිජුල් ඉස්ලාම් ඔවුන්ගේ නිම යම් තාදුරට අරන් ගියා අවසාන භාගයේදී ලකුණු 33ක් ලබා ගත්තා. ඉතින් ශ්‍රී ලංකාවේ දිනේදී තම හොඳින් බන්දේ වාසිත කරන කල්ලු තුනයි වගේම සෝනා දිනේශ කල්ලු තුනක් ලබා ගත්තා. ප්‍රභාත් ජයසූරියට මේ ඉනිමේදී තවත් කඩු ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් හොඳ ආරම්භයක් ලබා දෙනවා. පතුම් නිස්සංග සහ ලහිරු උදාර ලකුණු 40ක් ලබා ගත්තා. ඔහු දවියන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෝටල් එක එහෙම නැත්නම් ඔවුන්ගේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 88යි. ඔහු දවියනකොට ඉන් අනතුරුව ඉතාමත් අගනා සමත්තා දිනේශ් චන්දිමාල් සහ පතුම් නිස්සංග අතර. ඉතින් දිනේශ් චන්දිමාල් අවාසනාවන්ත ලකුණු 93කට දවී ගියා. ශතකය අත ළඟ තියෙනකොට අවසනාවන්ත විදියට ඔහු රිවර්සි පාරක් කියලා ගන්න කියලා ඔහු දවී ගියා. ඉතින් ඔහු ගොඩක් සතුටින් නෙමෙයි හිටියේ විශේෂයෙන්ම ආලෝක තත්ත්වය සම්බන්ධයෙන් මේ අවස්ථාවට අපි දැක්ක දිගින් දිගටම ඔහු පිණිසු සමග කතා කරන. ඉතින් පතුම් නිස්සංග නැවත ඉතාමත් සුපිරිමක් ක්‍රීඩා කළා. ලකුණු 146ක් ලබාගෙන නොදවී ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දින අවසන් කොට ලකුණු 290 කඩු 2යි. ඉතින් අද දිනේදී වෙච්ච සුවිශේෂී සිදුවීමක් තමයි අපි දැක්ක. බංග්ලාදේශ ක්‍රීඩකයෝ ගොඩක් ෆ්‍රස්ට්‍රේට් වෙනවා. දිගින් දිගටම දවස පුරාටම පන්දුවට පහර දීම අවසන් කරලා පස්සේ ඔවුන් පිටියට බැලුණා පන්දු රකින්න. ඉතින් ඉන්න අතරතුර අපි දැක්ක දිගින් ශ්‍රී ලංකාව ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. ඉතින් ඔවුන් ගොඩක් ෆ්‍රස්ට්‍රේට් වුණා. විශේෂයෙන්ම කඩු ලබා ගන්න බැරි වුණා. ඔවුන් පන්දුන හොඳින් පන්දු යන බැරිම. ඉතින් මේකට හොඳම උදාහරණයක් අපි දැක්කා විශේෂයෙන්ම 70 වල පන්දු වල දෙකෙන් 69යි පස්වන පන්දුවේදී තායු සම්දා පන්දු යොමු කරන්නේ. ඉතින් පතුම් නිස්සංග බාර කෙල්ල කරන මෙහිදී අපි දැක්කා එබඩ හුසන් ඔහුට පන්දු රැග් ගන්න බැරිනවා. ඔහුගේ මිස්ෆීල්ඩ් එක නිසා පන්දුව 4 සීමාවට ගියා. ඉතින් ඒක පහසුවෙන්ම රැකගන්න තිබේ පන්දුව. ඒක උඩ පන්දුවක් නෙමෙයි. පන්දුව නවත්තන් තිබු 4 සීමාවට යන එක. ඉතින් එතෙන්දී අපි දැක්කා ඔවුන්ගේ නායකයා නජ්මුල් හසන් ෂන්ඩ ගොඩක් ඔහු ගොඩක් කෝපයට පත් වෙන. ඔහු කෑ ගහන විශේෂයෙන්ම පන්දුව රකින්නට ඔහු ඉනිෂියල් අපේ මුලින්ම ඔහු ටිකක් කෑ ගහන පස්සේ ඔහුට මම දැන් තේරෙනවා දැන් කැමරා සාප දෙන්න ඔහු පැත්තට යනවා. ඔහු ඊට පස්සේ ඒ වචන ගිල ගන්නවා කියලා මම දැන් ඔවුන්ගේ කමෙන්ට් එකකට ගිහුවා වචන ගිල ගන්නවා කියලා. මොකද ගොඩක් කෝපයට පත් වුණා කියලා පෙන්වන්න අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් නැචරලි ඔහුට ගොඩක් තරහා ගියා. මුලින්ම අපි දැක්ක ඔහු කෑ ගහනවා. ඉතින් ඉන්නතරුව අපි දැක්ක ඔවුන් යන්තා දුරකට උන්ට සතුට ලැබුණා දිනේශ් චන්දිමාල් කඩුල සමග. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනකොට තරඟයේ පාලනය වුන් නතර වෙන වෙනවා කියලා කියන බල විශේෂයෙන් ලකුණු 43කින් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් අපි බලමු හෙට දිනේදී ශ්‍රී ලංකාව කොයි වගේ විදියට ක්‍රීඩා කරයිද කියලා.